මොකද වෙනව? බලසුත් ඉන්නවලු මේකේ මොනවා කරලා දන්නේ. ඔය මොකද්ද? රාමුවා. ඕනම් දාන්න එපා. මම නම් ආසයි. ඒක පැයකට? හැබැයි ඕනේ පැයයි. thank you. හරිද? Okay. ලස්සන නේද? සසීමා අපි දෙන්න ආදර වෙන්නේ කාලා නරමුද? මේක කාලා නරමුද? අම්මෝ මට නම් බෑ. ඔයාට ඕනම් පැල මැරෙන්න. මම තනියෙන් මැරෙන්නේ කොහොමද? මම කිව්ව මැනි කියලා ලස්සන නේද පැත්ත? පෙල්ලේ පාට ටිකක් කැමතිද? මට නම් හරි මහන්සි. කමක් නෑ. අපි යමු. පුතා තේ ලෑස්තිය පුතේ එන්න එනම්මා නෑ නෑ හරි ප්‍රශ්නයක් නෑ අම්මේ. හරි. ඇයි මොකද්ද උනේ? නෑ මේ මොකද්ද මම කකුල හැප්පුණා. දැන් හරි ප්‍රශ්නයක් නෑ ඒක.
මචං තුසිත මචං සසී මගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ නේ. බැටරි බහලා වෙන්න ඇති බං. නෑ මචං. ඊ හවස වැඩ කරෙත් නෑ. මම හිතුවා තාත්තා ගෙදර ඉන්න හින්දා වෙන්නේ නැති කියලා. ඒකනේ බං මං කිව්වේ. ඔය ලොකු අතු අල්ලනකොට ඕක හරියන්නේ නෑ කියලා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඔය උඹම කරගන්න. නෑ මචං. ඊ හවස වැඩ කරෙත් නෑ. ට්‍රිප් එක මාට්ටුද දන්නේ නෑනේ. නෑ බං. ට්‍රිප් එක ගිහලා නිකන් කිසි ප්‍රශ්නයක් තිබුණ නැහැ. මචං තුසිත මට පොඩි උදව්වක් කරපන්කෝ. පුළුවන් නම් රසිමයා ගල් පැත්ත ගිහලා පොඩ්ඩක් රවුමක් දාලා වරෙන්කෝ. මොකක්ද තාත්තා කියලා බලාගෙන. හරි. මං හෙට යන්න. හෙට නෙමෙයි බං. පුළුවන් නම් අදම ගිහලා වරෙන්කෝ රවුමක් දාලා. මට කරන ලොකු උදව්වක් උඹ ඒක. මේ දැන් යන්නේ කොහොමද බං? මං ඉන්නේ මාතලේ. උඹත් කේතලේ මල්ලා ගේන්න ගියාද? මොනා කරන්නද එහෙනම්? එහෙනම් බාබුගා මට කොල්ලක් දෙනවද? හරි. බැරි වුණොත් බැටරි බහලා අනේ මේ උඹලා ඔක්කොම එකයි බං. ඔක්කොම මේක විහිළු කරන ලාවක් නෙමෙයි. බලාගෙන ඈ. හරි එහෙනම් තියන්න මචං මම. ඕකේ බයි. මොකද පුතේ උනේ? නෑ අම්මා මේ රැක් එක පොඩ්ඩක් හැප්පුණා. මොකද නිකන් මූණ නරක කරන්නේ? නෑ හැම දෙයක් නෑ අම්මට පේන හැටි. මේ සිරාන් පුතේ. උඹ හැරෙනකොට මං කියන්නම් මොනවටද හැරෙන්නේ කියලා. පහුගිය කාලේ නිකන් කුරුල්ලා වගේ විසිල් පිබපිම එහෙම දූදුයි හිටියේ. අර ට්‍රිප් එක ගින් ආවට පස්සේ මොකද උනේ? නෑ අම්මා මොකුත් උන්නේ නෑ. මේ කරන් යන්න. යන්න. මොකුත් උන්නේ නෙමෙයි. මොනවා හරි කරනවා නම් මේ අම්මට කියලා කරන්න. හොඳේ? ආයි මන් නොකියුවා කියන්නේ එහෙම එපා. යන්නකෝ. මේ මහත්තයන් ගෙදර කවුරුත් ඉන්නවද? මහත්තයා එහෙම ඉන්නවද? මහත්තයා නම් ඉන්නවා. කතා කරන්න නම් බෑ මහත්තයා. ගෙදර වෙන කවුරුත් නැද්ද? කට්ටිය ඔක්කොම වත්තර ගෙනින් දැම්ම මහත්තයා. ඇයි? ඇයි කියලා නම් අහන්න එපා මහත්තයා. අපි පොඩ්ඩක් මහත්තයාට කතා කරමුකෝ. මහත්තයාට හොඳටම කේන්ති ගිහිල්ලා. දවස් දෙකකින් විතර කෑවෙත් නෑ. ඌක්වත් තිබ්බත නෑ. මහත්තයා යන්න මහත්තයා ඉක්මනට. හා. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. හොඳයි මහත්තයා. ඔන්න ඕක තමයි බං ඉන්නේ. දැන් ෆෝන් එක ගාවත් තියෙන්නේ. තාත්තා ළඟ ඇති. මල කෙලියයි. ඇයි උඹ ගෙදරට කෝල් කරනකොට ෆෝන් එක කවුරුත් ආන්සර් කරාද? ආන්සර් කරේ නෑ. ඒත් මම යවපු SMS ඔක්කොම කියවන්න ඇති. මම තමයි නේද? එකදට අපි
හදිස්සුන වැඩි මචං. ඔය ඉතින් උඹට ට්‍රිප් එකේ යන්න මොන වුණානේ? හරිනේ? දැන් ගියානේ? එහෙම කියන්න එපා මචං. කවුද හිතුවේ ඔහොම දැක්වෙයි කියලා? සසි මගේ තාත්තා දැනගත්තොත් ඔක්කොම සොරිම තමයි. දැන් මොකද මචං අපි කරන්නේ? අපි ලැබුම් ඵලයන් බයි යන්න. එකට 10ක් බොන්න බරේ තේ. මම මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ? මල්ලි මූදේ එකම ආලුවයි දින්නේ. ඈ? ඒ උඹලා මගේ ලෝකේ නැමෙරි මොදේ ඉතින් එකම එක මාළුවා. ඒ ලස්සන සින්දු තියෙන කුංචි මාළුවා. ඉන්න රසීනේ. මගේ ලෝකේ ඉන්නේ ආ විතරම. යාගේ ලෝකේ මට නෑ. ඔබට පිස්සු බං? ඔව්. මට පිස්සු. අම නසීමගේ ආදරෙන් පිස්සු වැටිලා ඉන්නේ. ඔබට පිස්සු. පිස්සු පිස්සු පිස්සු. ඉතින් උඹලා මට එහෙම බෑ. මම සසීමට ආදර කරේ මුළු හදවතින්මයි. ආදරය කියන්නේ දිව්‍යමය දෙයක්. උඹලට වගේ ලව් කරන්න එක්කෙනයි, ගමන් යන එක්කෙනයි, SMS යන තව එක්කෙනයි මට එහෙම බෑ. හරි හරි. උඹ කියන්නේ one and only කියලා. ඔව්. මගේ හදවත සසීමගෙන් පිරීලා. ඒවා මගේ හදවතින් අයින් කරන්න ගියොත් මගේ හදවතත් එක්ක ගැලවිලා යාවි. උඹලට ඒක තේරෙන්නේ නෑ බං. මෝඩෙක්. මම මෝඩෙක් නෙමෙයි. සැබෑ ප්‍රේමවන්තයෙක්.